ඔන්න අදත් මං ලස්සන කතාවක් අරගෙන ආවා. අපි මේ කතාවත් අහලා බලමු. පිස්සුද විහාර? එයා මගේ ඔළුවට චූටි තට්ටුවක් දාලා hina වෙවීම කීවා. ආයේ විහිළුවටත් ඔය වගේ කතා කියන්න එපා. හොඳද? මම ඔයාට කියලා තියෙනවනේ එක කුසී ඉපදුනේ නැතත් ඔයා මගේම සහෝදරියක් වගේ කියලා. අයියෝ, ඔච්චර හැල්ලක් කියන්න ඕනේද? මම විහිළුවක් නේ කරේ. මාත් එයාට මොංගල් හිනාවක් දාලා එහෙම කීවා. ඒත් මම එයාට කීවේ ඇත්ත. මගේ හිතේ මේ අවුරුදු දෙකේදී ඇති වුණු ඇත්තම හැඟීම මම එයාට විහිළුවෙන් කියලා දැම්මා. එයාලගේ තාත්තා නැහැ. ආකාෂ්ට සහෝදර සහෝදරියොත් නැහැ. ඒ නිසා එයාලගේ අම්මා කියලා අම්මත් මේ ලෝකෙන් ගියොත් ආකාෂ් තනි වෙන හින්දා ඉක්මනට හොඳ ගෑනු ළමයෙක් හොයාගෙන එන්ගේජ් වෙන්න කියලා. අපි දෙන්න කැම්පස් එකේ කැන්ටින් එකේ ඒ ගැන කතා කර කර ඉද්දි මගේ කටින් එළියට පැන්න. ඉතින් ඔයාට පුළුවන් මව බඳින්න කියන වචන. විහිළුවෙන් වුණත් මම එයාට කිව්වේ මට කියාගන්න බැරුව හිටපු දෙයක්. ඒත් එයාට මාව සහෝදරියෙක්ලු. තවත් මෙතන ඉඳියොත් මගේ ඇස් වලින් එළියට එන්න පොරකන මේ කඳුළු බින්දු එයා ඉස්සරහම බිමට වැටෙනවා. අඩන්නේ කියලා එයා ඇහුවොත් මට ඒකට දෙන්න උත්තරත් නැහනේ. ඒ නිසා මම වොෂ්රූම් ගිහින් එන්නම් කියලා කැන්ටින් එකෙන් ඉක්මනට එළියට ආවා. වොෂ්රූම් එකට දුවලා ගියපු මම ඒකේ දොර ලොක් කරලා බිත්තියට හේතු වෙලා මගේ කඳුළු වලට ඔහේ ගලන්න ඉඩ දුන්නා. අපි දෙන්නම ජපුර කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ හිටියේ. අහම්බෙන් වුණත් අපි දෙන්න හොඳම යාළුවෝ වුණා. මට නම් එයාව විශේෂ කෙනෙක්. ඒ වුණාට එයාට මාව සහෝදරියක් වගේලු. විනෝදාංශයක් විදිහට කවි ලියන්න මම පුරුදු වෙලා හිටියා. මගේ පොතක් පිරෙන්නම තියෙන්නේ එයා ගැන ලියපු කවි. එක කවියක් එයාට කියවන්න දුන්නත් නිකමටවත් එයාට හිතුනේ නෑ ඒ වචනවල හැංගිලා තිබුණේ එයාගේ රූපේ කියලා. මට හිත හදාගන්න ඕනේ. එයාට මාව සහෝදරියක් නම් මටත් එයාව සහෝදරයෙක් වගේ දකින්න පුළුවන් වෙන්න ඕනේ. අමාරු වුණත් මට ඒක කරන්න පුළුවන් කියලා මම මගේ හිත හදාගත්තා. එහෙම හිතලා මම කඳුළු පිහදාගෙන හිත රිලැක්ස් වෙන්න කියලා සින්දුවක් ප්ලේ වෙන්න දැම්මා. ඒක මම ආසම කලාකාරයෙක් වුණ චරිත අතුලගේ දුරාකහේ කියලා සින්දුවක්. ඇවිලිලා තිබ්බ මගේ හිත තවත් අවුලවන්න ඒ සින්දුවට පුළුවන් වුණා. ඒත් මම සින්දුව නැවැත්තුවේ නෑ. මගේ රිදෙන හිත තව තවත් රිද්ද ගන්න මට ඕන වුණා. සින්දුව අහලා ඉවරුණ මම එයා ගැන තවත් කවියක් කවි පොතට එකතු කරා. ඔව් මම පිස්සියක්. අයිති නැති බව දන දනත් ආදරේ කරන. නුඹ නොකියවන බව දන දනත් නුඹ ගැනම කවි ලියන. අයිති කරගන්න බැරි හිතක අයිතියක් හොයන තරමට කවදාවත් මිනිස්සු අසරණ වෙන්න හොඳ නැහැ.